සිඤ්ඤෝරා ඉංග්‍රීසි දන්නේ නැහැ. සද්දයක් එනවලු බ්‍රාස් ගාලා මෙයා සිඤ්ඤෝරා කාමරලක එන පොල්ලක් තියාගෙන. සිඤ්ඤෝරාට මේ ඉතාලියට හරි බයක් තිබ්බා විදේශිකයෝ ගැන. නෑ මචං සිඤ්ඤෝරා කියපු දේ තමයි මම මේ කරන්න කිව්වා. ඉතින් හයියෙන් සුද්ධ කරනවලු මේ වැඩ බව පෙන්නන්න. අයිබුවන් මුලින්ම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ දන්නවා ගැලරි ටීවී 2026 අද තමයි ආරම්භක වැඩසටහන මේ විදිහට කරන්නේ. කෙසේදත් මේ වසරක් පුරාවටම විවිධ වැඩසටහන් ඔබ හමුවට ගෙනාවා. ඔබේ අදහස්, ඔබේ යෝජනා චෝදනා බොහොමයක් කියවලා බලද්දී අපිට ප්‍රශංසා වගේම සමහරක් වැඩසටහන් වෙනස් කරගත යුතු ආකාරයත් ඔබ කියලා දුන්නා. ඉතින් ඒකට බොහොම ස්තුතියි. ඔබේ සමහරක්ලට අපි හිතනවා ඒක ගුරුහරුකමක් කියලා. අපත් එක්ක තියෙන සෙනෙහස ආදරය කියලා හිතෙනවා. ඉතින් ඔබ ලබා දීපු ආදරයට ගොඩක් ස්තුතිවන්ත වෙමින්ම අපි අද වැඩසටහන කරන්න හිතුනේ ඉතාලියේ මේ අත්දැකීම් විවිධ අත්දැකීම් තිබෙනවා. මේ භාෂාව වෙනස්, සංස්කෘතිය වෙනස්, රට වෙනස්. ඒකත් එක්ක මිනිස්සු ඇවිල්ලා අලුතෙන් ආවම එයාට පත් වෙන විවිධ මේ ඇලහැප්පීම් තියෙනවා මේ භාෂාවත් එක්ක, මේ සංස්කෘතියත් එක්ක, මේ ජාතීන් එක්ක. ඒ නිසා අපි හිතුවා මේ ඒ අය දැන් ඉන්න තැනත් එක්ක ඒ අය අපි කතා බහ කරද්දී මේ භාෂාවේ තිබුණු සමහරක් දේවල් එක්ක හරි රස කතාම් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ කතා අපි හමු වුණාම කතා බහ කරනවා. ඉතින් අපි hina වෙනවා. ඒක මේ අපහාසයට නෙවෙයි උපහාසයට ගොනු කරලා අපි සතුටු වෙන අවස්ථා තියෙනවා. අපි හිතුවා මේ පිළිබඳව ඔබත් එක්ක කතා බහ කරන්න. එහෙනම් මෙන්න අලුත්ම වැඩසටහන 2026 අලුතින්ම ආරම්භ වුණු වැඩසටහන තමයි ගැලරි චැට්. මේ වැඩසටහන තුළ තමයි විවිධ අංශවල තියෙන තොරතුරු, විවිධ පැතිකඩයන් ගැන විවිධ අදහස්, විවිධ තොරතුරු ගෙනෙන වැඩසටහන් රාශියක් අපි ගැලරි චැට් තුලින් ඔබට ගෙනට බලාපොරොත්තු වෙනවා. ඉතින් අද ගැලරි චැට් එක අපිත් එක්ක එකතු වෙන්නේ ශිරන්ති රම්පනාදිනිය මහත්මිය. එතුමිය ගැන අපි කතා කරද්දී එතුමිය ගේපද රචිකාවක්, ඒ වගේම හොඳට කවි ලියන්න, හොඳට නිසඳස් ලියන්න, හොඳ ලේඛිකාවක්. ඒ වගේම තමයි අපේ දරුවන්ට යහමඟ පෙන්වන ගුරුවරියක්, වගේම හොඳ අම්මා කෙනෙක්, අපිට හොඳ සහෝදරියක්. ඒ වගේම තමයි මේ දරුවන්, ඒ කියන්නේ අපේ පැරණි තියෙන සුන්දර අදහස්, පැරණි මුතුන් මිත්තන්ගේ තිබෙන ලස්සන කතා, ඒ වගේම අපිට ගන්නට පුළුවන්, අපේ ජීවිතයට එකතු කරගන්න පුළුවන් බොහෝ දේවල් දැනට සුදුසු ආකාරයෙන් අපේ තරුණ දරුවන්ට, පුංචි දරුවන්ට කියලා දෙන රස කතා කියන කාන්තාවක් හැටියට, ගුරුවරයෙක් හැටියට මම දකිනවා. ඉතින් අකේ ආයුබෝවන්, සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ආරම්භක දවසේම පිළිගන්නවා. ආයුබෝවන් මල්ලි. මම කැමති අක්කා දැන් කොච්චර කල්ද ඇවිල්ලා? අවුරුදු 28ක් වෙනවා මල්ලි ඉතාලියට ඇවිල්ලා. ඒ කියන්නේ ලොකු අත්දැකීම් තියෙනවා ඉතාලියේ නේද අක්කේ? අනිවාර්යයෙන්ම. මොකද තරුණම කාලේ ආවේ. දැන් ඉතින් මැදි වයසට කිට්ටු වෙමින් ඉන්නේ. ඉතින් දශක 3කට ආසන්න අත්දැකීම් තියෙනවා. ඒත් එක්ක මේ අකේ දැන් ඉතාලිය ගැන කතා කරොත් අක්කා කෙටියෙන් කිව්වොත් මොන වගේ රටක් දැක්කේ, මොන වගේ දැන් අපි ඉතාලියේ ඉන්න කෙනෙක් ඉන්නවද, මේක වැඩසටහන නරුණ කෙනෙක් ඉන්නවද අක්කා හිතන්නේ කොහොමද ඉතාලිය ගැන ඇහුවොත් එමක්ගේ වචන දෙක තුනකින් කියනවනම් අක්කගේ අත්දැකීම් එක කොහොමද ඉතාලිය ගැන දැනෙන්නේ? මං හිතන්නේ ඉතාලියෙන් අපි හැමෝටම ඉතාලිය කියන්නේ දෙවෙනි අම්මා. මගෙත් එක්ක හැමෝම මේකට එකතු වෙයි. මම හිතන්නේ ලෝකේ තියෙන සුන්දරම සහ බොහොම කාරුණිකම හදවත් තියෙන මිනිස්සු ඉන්නේ ඉතාලියේ. ඉතින් බය නැති වෙන්න. මේ පොළොවට අඩිය ගහපු කාටවත් කවදාවත් වැරදුනේ නැහැ. ඒක නම් ඇත්ත තමයි. ඉතින් අපිත් භාෂාවක් හරියට දන්නේ නැතු, කාත් කවුරුත් නැතුව තමයි මේ ඉතාලියට ආවේ. අද ඉතින් බොහෝ දෙනෙක් ඉන්නවා අපිත් එක්ක. ඉතාලි ජාතිකයන් අපේ නෑදෑ හිතමිතුරන් බවට පත් වෙලා හරියම හිතවත් හදවත් තියෙන, හරියම කාරුණික මිනිස්සු ඉන්න රටක් අක්කා කියප එක හරි. අක්කේ මේ අද අපි මේ කතා බහ කරන්න යන්නේ මේ මාතෘකාව කියන්නත් එපා. ඇත්තට මේ අද සරල කතා බහකට යොමු වෙන්න හිතුනේ මේ අපි මේ ඉතාලියේ ඉන්නකොට ඉතාලියේ සාමාන්‍ය වචන තියෙනවා, එක වචන තියෙනවා, එක වාක්‍ය කතා කරද්දී සිංහල භාෂාවට හුරු වචන තියෙනවා. ඉතින් ඒවා දැන් අපි අලුතෙන් ආපු අයත් එක්ක කතා කරද්දී ඒ කාලේ ඒ මිනිසුන්ට මේ භාෂාවත් එක්ක ඇතිවෙච්ච ගැටලු, ඒක ඒ කාලේ ගැටලුවක් වුණාට දැන් ඒක නිකන් අර මේ හාස්‍ය උත්පාදනය කරන්න. ඒ කියන්නේ hina වෙන්න පුළුවන් මට්ටමේ දේවල් ඒ කට්ටිය දැන් හොතර කතා කරනවා. දැන් කතා කරද්දී ඒ කට්ටියත් ලැජ්ජා හිතෙනවා ඒ කට්ටිය මොනවද මේ කරලා තියෙන්නේ කියලා. අන්න ඒ වගේ කතා බොහොමයක් තියෙනවා.
අපි මේ වෙලාවේ ආරාධනා කරන්න කැමති මේකම කරගන්නවා මම මේ මොහොත කරගන්නවා ඔබට ආරාධනා කරන්න ඉතාලියේ ඕන තැනක ඉන්න කෙනෙකුට මේ වගේ කතා බහ තියෙනවා අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් අපිත් එක්ක දොඩමළු වෙන්න එන්න පුළුවන් මේවා බෙදා හදා ගන්න නේද මේවා කතා අහන ගොඩක් කට්ටිය ඉන්නවා ඉතින් අපි අර මේ බෝට්ටු කතා ඒ කියන්නේ මෙහෙට ආපු කියන්නේ විවිධ ක්‍රම ඔස්සේ ඉතාලියට ආපු කතා වලට ගොඩක් අය හරි කැමැත්ත ප්‍රතිචාර ලැබුණා ඉතින් ඒ අයටත් අපි ආරාධනා කරන තාමත් මේ වැඩසටහන අපි කරගෙන යනවා ඉතින් ඒ වැඩසටහන බෙදා හදා ගන්න කියලා අපි ආරාධනා කරනවා ඒ වගේම තමයි මේ හැම වැඩසටහනක්ම මොනවා හරි දෙයක් පොඩි හරි දෙයක් ඔබට ගන්න තමයි අපි සූදානම් කරන්නේ අපි කොහෙන්ද පටන් ගන්නේ අපි මම කැමති දැන් මටත් අත්දැකීම් තියෙනවා දැන් මට වෙච්ච අත්දැකීම් මේ වගේම අපි ඔය කතා බහට ගියාම එක එකනත් කතා කරද්දී ඒ කට්ටිය කියන කතා ඇහිච්ච දේවල් ඒක තමයි අපි කතා බහ කරන්නේ මෙතෙන්දි මාළි පොඩි දෙයක් එකතු කරන්න ඕනේ දැන් ඉතාලිය වගේ රටකට ආවම තියෙන ප්‍රධාන ප්‍රශ්නේ භාෂාවනේ මොකද ඉංග්‍රීසි තියෙන රටවල් වලට ගියාම නම් ওই තරම්ම දරුණුට භාෂා ප්‍රශ්නේ මේ බලපාන්නේ නැහැ ජර්මනියේ ඉතාලිය සහ තවත් අර ආවේනික භාෂාවන් තියෙන රටකට ගියාම තමයි ඔක ගොඩක් රට බලපාන්නේ. ඉතින් මේ ඒ කාලේ මට මතකයි මං ඉතාලියෙන්ට කලින් සිල්වෙස්ටර් ජයකොඩි මහත්තයාගේ තිබුණා මේ ඉතාලි සිංහල ශබ්දකෝෂයක්. ඕකෙන් තමයි එළවලු පළතුරු ස්ථාන ඔහොම කියලා පොඩ්ඩක් පොඩි දැනීමක් අරගෙන ආවේ. හැබැයි ඒ කොච්චර දැනගෙන ආවත් වැඩක් නැහැ ගැටිලම ජීවත් වෙලාම තමයි අන්තිමට භාෂාව ඉගෙන ගත්තේ. ඔව් ඒකත් එක්කම කතා කරන දෙයක් දැන් හැමෝම ඉස්සර නම් කියන්නේ අපි දැනගත යුතු වචන තුනක් තියෙනවා ඉතාලියට එන්න. ඒ තමයි සී නෝ වබේනි. ওই වචන තුන ඉගෙන ගත්තත් ඇති කියලා තමයි කියන්නේ. හැබැයි ඒක අර විහිළුට කියන කතාවක්. හැම දෙක සී තුනයි නෝ එකයි වබේනි එකයි ඔන්න වගේ තමයි දාන්න කියලා කියන්නේ හැම දෙයකටම. සමහරට තේරෙන්නේ නැතු සී කිව්වොත් එහෙම ලොකු ප්‍රශ්නයක් අවස්ථා තියෙනවා. ඉතින් මේ භාෂාව හරි වැදගත්. ඉතාලි භාෂාවක් ඉගෙන ගන්නවා කියන එක. ඉතාලි භාෂාව ඉතින් මෙහි අපි භාවිතා වෙන්න ඕනේ ඕන දෙයක් භාවිතා වෙන්න ඕනේ. ඒක තමයි අපිට දැන් මම අවුරුදු 15කට වැඩි අක්කත් අවුරුදු 26කට වැඩි. තාමත් අපිට ඉගෙන ගන්න බොහෝ දේවල් තියෙනවා ඉතාලි භාෂාවේ. ඉතාලි භාෂාවත් එක්ක අපි කතා කරද්දී මේ ඔය භාෂාවේ පොඩි ප්‍රශ්නයක් වෙලා මේ කෙනෙකුට වෙච්ච දෙයක්. කියන්නේ අපි දැන් අවුරුදු 6-7කට ඉස්සෙල්ලා වෙච්ච කතාවක්. මේ ළඟදී කතා වුණා මේ එක ළමෙක් ලංකාවේ ඉඳලා අලුතෙන් ඇවිල්ලා. ඉතින් මෙයාට දැන් ජොබ් එකක් වුණේලා තියෙනවා. ඒක ඔය හරිය දැන් අපි ඒ යාළුවොත් එක්ක ඉන්නේ. බය වෙන්න එපා මචං. මම ඔබට ජොබ් එකක් දෙන්න. මම වැඩ කරන සින්යෝරා කෙනෙක් ඉන්නවා. සින්යෝරාගේ ගෙයක් තියෙනවා. ඒ ගෙදරට දාන්න. මට එතන දැන් වැඩ කරන්න බෑ. මම දැන් යන්න ඕනේ වෙන වැඩකට. බෑ 8ක වැඩක් හම්බෙලා. ඉතින් මම මේ පාර්ට් ටයිම් ටික උඹට දෙන්නම් කියලා මේ කොල්ලව එක්කරන් ගිහිල්ලා මේ සින්යෝරාට හඳුන්වලා දීලා. සින්යෝරා ඉංග්‍රීසි දන්නෙත් නෑ. දැන් කොල්ල ගෙනියන අලුතෙන් එන කොල්ලට ඉංග්‍රීසි විතරයි පුළුවන් ඉතාලියෙත් බෑ මොනවත්ම බෑ හරිද ඉතින් අර කොල්ලා ගිහිලා අඳුරලා දීලා සින්යෝරා මේ මගේ යාළුවා විශ්වාසයි බය වෙන්න එපා සින්යෝරා හොර වැඩ වංච වැඩ මොනවත් නැහැ මොන හරි කියන දෙයක් කියන්න එයාට තේරෙනවා පුළුවන් එට එයා කරලා තියයි බය වෙන්න එපා මං එකේ විශ්වාසෙ ඒ කියන්නේ එයාගේ රෙස්පොන්සිබිලිටි එක මම ගන්නවා කියලා ඊළඟ සින්යෝරා වාර දීලා ඔන්න දැන් අපි කියමුකෝ කමල් කියලා. කමල් එනං සින්යෝරාත් එක්ක වැඩ කරන යන්න කියලා මෙයා වැඩට යන්න ඕනේ කියලා මෙයා ගිහිල්ලා. සින්යෝරා ඊට පස්සේ වැඩ ටික කියලා සින්යෝරා ගිහිල්ලා මම දවල්ට එනවා. ඒක තේරෙලා නෑ යාට. කොහොම හරි දවල්ට එනවා වැඩ ටික කරගෙන යන්න කියලා. සින්යෝරා දවල්ට කොකට දැන් අලුතෙන් මේ කොල්ලා ආවේ වැඩි තේරෙන්නේ නෑ. ඉතින් කියපු දේ කරලා ඇති කියලා එනවලු. එනකොට කොල්ලා ඉන්නවලු කාමරේ සින්යෝරා කාමර ළඟ එන පොල්ලක් තියාගෙන. අත සින්යෝරට හෙන බය හිටිලා දැන් සින්යෝර බලනකොට දැන් මම කියලා කිය වෙන වැඩක් මේ ඉන්නේ වෙන දෙබේන බයයි අපි අලුතෙන් මට ඊට පස්සේ අරයට කතා කළා මේ ඔයාගේ යාළුවා මේ පොල්ලක් තියා ඉන්නවා මට බයයි ගිය ඇතුළට එන්න මේ ඇවිල්ලා මොකද්ද කියලා අහන්න මට තේරෙන්නේ නැහැ මට කතා කරන්න තේරෙන්නේ නැහැ ඇයි කියලා දන්නේ ඊට පස්සේ අරු වැඩක් දාලා තකහණියේ ඇවිල්ලා මොකද කියලා බලන්නේ පොල්ලක් තියා ඉන්නවා කියලා බයයිනේ ඊටසේ ඇව්වලු මොකද්ද මම මේ කරන්නේ මේ සින්යෝරා බය වෙලා මට කතා කර ඇවිල්ලා නෑ මචං සින්යෝරා කියපු දේ තමයි මම මේ කරන්න කිව්වා සින්යෝරා මොනවද කිව්වේ කියලා සින්යෝරා ගහලා මං කෝලු කාමරේ සුද්ධ කරන්න කියලා ඊට පස්සේ ඔව් ඒක කාමරේ සුද්ධ කරන්නේ මට කිව්වේ මේකයි කියලා මේ කාමරේ මීයක් ඉන්නවා මීයා වල්ලන්න කියලා තමයි කියලා තියෙන්නේ කියලා ඊට පස්සේ උඹට මොකද තේරුණේ කියලා නෑ කාමරේ මීයා කිව්වලු එච්චර තමයි කියලා දෙන්නේ කාමරේ මීයා ඒක කියන්නේ ඕක සාමාන්‍යයෙන් කියන්නේ පුලිෂි ලා මියා කාමරා
හරිද? ඒක අර මියා කාමරා කියලා කිව්වම මීයා කාමරා. අර ඒ දෙක විතරට තේරලා තියෙන්නේ. ඒ එක තමයි අර මේ කතන්දරේ ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා තමයි පොල්ලක් අරගෙන කාමරේ මේ මීයා හොයන එක තමයි ඉඳලා තියෙන්නේ. පැය ගානක් පුරාටම හම්බෙලා නැහැ මීයා කොයිද කියලා. ඉතින් සිඤ්ඤෝරා තේල් බය වෙලා ඔන්න කතා කරලා තියෙන යාළුවන්. අක්කටත් මම හිතන්නේ ඇති ඒ කතාව. අනිවාර්යෙන් දැන් මේ අකරතැබ්බ අපිට වෙච්ච කියන්නේ පුද්ගලික වෙච්ච ඒවා නම් අඩුයි කියන්නේ දන්න හින්දා නෙවෙයි මම මුලින් වැඩ කරේ මේ ඉංග්‍රීසි කතා කරන පවුලක් එක්ක ඉඳලා මට ලොකු ගැටලුවක් ඇති වුණේ නැහැ. නමුත් මේ අපි නත්තලට කට්ටිය එකතු වුණාම මේ කතා කරන අදටත් කතා කරන ලස්සන රස කතාවක් තියෙනවා. රස කතාවක් කියන්නේ දැන් ඉතාලි වගේ රටකට ඒ කාලේ ආවහම ගොඩක් රසා හම්බුනේ මේ විශ්වාසය පදනම් කරගෙන. ඒ කියන්නේ යාළුවෙක් මාර්ගයෙන් තමයි. ඔයා කිව්වා වගේ ඉතින් ඔය වගේ ගෙදරකට යාළුවෙක් තව යාළුවෙක්ව අරගෙන ගිහිල්ලා රෙකමන්ඩ් කරලා මෙයා හරිම හොඳ කෙනෙක් සිඤ්ඤෝරා බය වෙන්න එපා. මොකද ඒ කාලේ 90 දශකයේ මල්ලි මේ සිඤ්ඤෝරාට මේ ඉතාලියට හරි බයක් තිබ්බා විදේශිකයෝ ගැන. මොකද ඒගොල්ලෝ ඔය අප්‍රිකානු ජාතිකයන් සහ ඔය තවත් ජාතිකයන් රුමේනියන් ඔය තව විවිධාකාර ටිකක් දරුණු ගණේ අය නිසා පොඩ්ඩක් බය වෙලා හිටියේ. ඒ නිසා ඒගොල්ලෝ පොඩ්ඩක් පාට වෙනස් කෙනෙක් දැක්කහම හිතන්නේ ඔක්කොම එක වගේ කියලා. ඉතින් යාළුවෙක් මාර්ගෙන් යන එක තමයි ලේසිම මාර්ගය වෙලා තිබ්බේ. ඉතින් මේ යාළුවා ගිහිල්ලා එක තට්ටු තුනේ ගියක්ලු. ගිහිල්ලා සිඤ්ඤෝරාට බාර දීලා එහෙනම් සිඤ්ඤෝරා මේ ඔයාට ඕන දෙයක් කියලා මෙයාට කරගන්න කියලා මේ යාළුවා බාර දීලා ඇවිල්ලා දිනවා. ඊට පස්සේ සිඤ්ඤෝරා කියලා තියෙනවා මේ හදිසි වෙන්න ඕනේ නැහැ. ඔයා උඩ තට්ටුවේ ඉඳන් හෙමිසැරේ සුද්ධ කරන්න මේ සතියේ උඩම තට්ටුව සුද්ධ කරන්න ඊට පස්සේ දෙවෙනි තට්ටුව ඊට පස්සේ පල්ලෙහා අන්තිමට කරන්න ඔය විදිහට කියලා අතින් මෙහෙම උඩේ ඉඳන් දෙවෙනියට තුන්වෙනියට කියලා මේ ඉතාලියේ වැඩිපුර භාවිත කරන වචනයක් තියෙනවා පියානෝ කියන එක. පියානෝ කියන්නේ හෙමින් කරන්න කියන එක. හෙමින් කලබල වෙන්න එපා. ඉතින් මේ සිඤ්ඤෝරා අතින් තට්ටු තුන පෙන්නන හැම පාරම කියලා තියෙනවා පියානෝ. non devi essere veloce, fai con calma piano කියලා. ඊට පස්සේ va bene perché okay signora okay va bene signora va bene කියලා සිඤ්ඤෝරා වැඩට ගිහින් තියෙනවා. ඊට පස්සේ ඕකේ va bene කියලා කියන්නේ මේ ඕකේ. va bene කියන්නේ ඕකේ කියන එක. ඔව්. ඊට පස්සේ මෙයාට දැන් තේරුනේ පියානෝ කියන එක විතර හින්දා මෙයා උඩම තට්ටුවට ගිහින් බලනකොට උඩම තට්ටුවේ පියානෝ එකක් තිබිලා තියෙනවා. දැන් මෙයා හිතුවා අතින් පෙන්නලා කිව්වේ මේ උඩම තට්ටුවේ තියෙන පියානෝ එක පල්ලෙහාට ගේන්න කියලා. මෙයා කරලා තියෙන වැඩේ කාපට් එකක් දාලා පියානෝ එකක් කියන්නේ ඉතින් ලොකු බර දෙයක් නේ. මෙයා හෙමින් ඕක තල්ලු කරගෙන එනකොට සිඤ්ඤෝරාගේ මහත්තයා හදිස්සි යනකොට දැකලා තියෙනවා මේ මෙයා මේක සද්දයක් කරනලු බ්‍රාස් ගාලා මෙයා පාපිස්සකුත් දාලා තල්ලු කරන් එනකොට මේ ගිහින් ආපුවාම කිව්වලු මේ කොසෆායි කියලා හපමු කිව්වලු මේ පියානෝ සිඤ්ඤෝරා පියානෝ කියලා කිව්වලු. ඊට පස්සේ සිඤ්ඤෝරාට කතා කරලා කිව්වලු මෙන්න මේ අලුත ගෙනාපු මිනිස්සයා මේ පියානෝක පල්ලෙහාට ගෙනියන්න හදනවා කියලා කිව්වම අර විදිහට මේ යාළුවා ගෙනල්ලා කතා කරලා බලපුවාම අපේ යාළුවට තේරිලා තියෙන්නේ අර උඩ තට්ටුවේ තියෙන පියානෝ එක පල්ලෙහාට ගේන්න කිව්ව එකයි. ඒ නිසා මේ පියානෝ කියන එක හරි හැමදාම මතක හිටින වචනයක් වුණා අපිට. ඕ ඒකත් එකක් දැන් ඔය වගේම තව කතාවක් තියෙනවා දැන් මේ ආවට පස්සේ පොඩි කාලයක් යනකොට ඉතින් ලංකාවට යන අවස්ථාව මේ කියන්නේ නීති අනුකූල ආවම සොජෝර්න් එක ක්ලික් කරන වීසා එක මේ වුණාට පස්සේ හම්බුණාට පස්සේ ඉතින් ලංකාවට ගිහිල්ලා මාසෙන් මාසෙකට ගිහිල්ලා එන්න පුළුවන් සල්ලි තියෙනවා නම්. ඉතින් මේ ආපු කෙනෙක් ළඟදීම මේ මාස 6කින් වගේ අවස්ථාවක් ලැබිලා ලංකාවට යනවා. කවුරුදු කාලේ වගේ ඔය ගාලේ ගිහිල්ලා මේ සිඤ්ඤෝරා නිවාඩු දුන්නා සිඤ්ඤෝ කමන්නේ ගිහිල්ලා එන්න කියලා. කිව්වට පස්සේ මෙයා ලංකාවට ගිහිල්ලා සිඤ්ඤෝරා මොන අරන් එන්නත් එපා කියලා. ඔව් අනිවාර්යයෙන්. මොන අරන් එන්නත් උන නිසා මේ තෑග්ගක් අරන් ඇවිල්ලා දැන් සිඤ්ඤෝරලා ගෙදර තියෙන විදිහේ ඉතින් තෑග්ගක් යට තේරෙනවනේ යාට ගෑනු කෙනෙක්නේ. සිඤ්ඤෝරාට තෑග්ගක් අරන් ඇවිල්ලා. දැන් ඔන්න තෑග්ග පැක් කරගෙන යනවලු. තෑග්ග පැක් කරගෙන ගිහලා සිඤ්ඤෝරා රෙගාලෝ කියලා රෙගාල් එකක් කියලා තෑග්ගක් කියලා මේ දීලා. ග්‍රාසිය කියලා මේ සිඤ්ඤෝරා මේ ඒක ඇරලා බලලා එයාට කියනවලු wow bello කිව්වලු. හරි ලස්සනයි කිව්වලු. no signora bello no sippi කිව්වලු. ඒ කියන්නේ මේ බෙල්ලෝ නෙවෙයි සිප්පි වලින් අදම මාලයක් ගෙනලා තියෙන්නේ. එයා සිප්පි වලින් ගෙනාව මාලෙත් තමයි සිඤ්ඤෝරාට දීලා තියෙන්නේ. සිඤ්ඤෝරා කියලා තියෙන්නේ බෙල්ලෝ කියලා කියන්නේ ලස්සනයි කියන එක. නෑ බෙල්ලෝ no සිප්පි කිව්වලු. අර ඒ වගේ අක්කේ හරි මේ මිනිස්සුන්ට අර මල්ලි කියනවා වගේ මේ ගැලපෙන වචන තියෙනවනේ අක්කේ. සිංහල වචන වලට බෙල්ලෝ කියලා කිව්වම අපි කියන්නේ ලංකාවේ බෙල්ලෝනේ. මෙයා ගෙනලා තියෙන්නේ සිප්පි වලින් මාලයක්. ඉතින් අර සිප්පි මාලෙට මෙයා බෙල්ලෝ කියපු එක වැරදි. සිඤ්ඤෝරා වැරදි. ඔයා බෙල්ලෝ
ඇත්තට මරමලි කියනවගේ මේ කතා කරලා හිනාවෙනවා මිසක් මේ කාටවත් කරන මේ නිග්‍රහයක්වත් අපහාසයක් අපහසනයක් මේ කියපු කට්ටි දන්නෙත් බෑ මේ කට්ටි කොහේ ඉන්නවද කියලා දන්නෙත් බෑ මේ අපිට ඇහිච්ච කතා නාංගම් මනංකල්පිතයි මේ වෙච්ච කට්ටිය ඇති ගාන සතුරු වෙන්නේ ඉතින් මේ වගේ ඇල හැප්පිලි ඉතාලියේ සිදු වෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා අක්ක කියන්න. දැන් මේ මම තව එක කතාවක් කියන්නම් ඔය පියානෝ සම්බන්ධයෙන්ම. දැන් ඔය වගේ තව අපේ ලංකාවේ අයියා කෙනෙක් ගෙදරකට වැඩට ගිහින් තිනවා. ගියාට පස්සේ ඒ සිඤ්ඤෝරාගේ ස්ටුඩියෝ එක තියෙන්නේ ගෙදරමලු. ඊට පස්සේ සිඤ්ඤෝරා කිව්වලු මේ අර විදිහටම ඔයාගේ හිමින් සුද්ධ කරගෙන යන්න මං එහා පැත්තේ ස්ටුඩියෝ එකේ ඉන්නවා මොන හරි වුණොත් කතා කරන්න කියලා. ඊට පස්සේ මේ අයියටත් අනේ වාසනාවකට තේරිලා තියෙන පියානෝ කියන වචනේ විතරයි. මෙයා ගිහින් බලනකොට සාලේ තියෙනවලු ලොකු පියානෝ එකක්. ඊට පස්සේ මෙයා හිතලා තිනවා මට පියානක සුද්ධ කරන්න තමයි සිඤ්ඤෝරා කිව්වේ කියලා. ඊට පස්සේ මෙයා සුද්ධ කරන බඩුත් අරගෙන ඉතින් අර ඉස්සල්ලා ලී කොටස හොඳට පොලිෂ් කරලා හැම යනකොට සිඤ්ඤෝරා ඉතින් කෝපි එකක් එහෙම බොන්න එනකොට මෙයා ඉතින් හයියෙන් සුද්ධ කරනවලු මේ වැඩ බව පෙන්නන්න. ඊට පස්සේ සිඤ්ඤෝරා කියනවලු පියානෝ කොන් කාල්මෝ හෙමින් කරන්න සී කියලා ඊට පස්සේ අර යට පෙඩල් එක ඔක්කොමත් සුද්ධ කරලා ඒක බ්‍රාස් කොටස හොඳට පොලිෂ් කරලා එනකොට දැන් සිඤ්ඤෝරා ආයෙත් ආ පැත්තකට යද්දකොට මෙයා හයියෙන් වැඩ කරනවා නෝ පියානෝ සී සිඤ්ඤෝරා කියලා දැන් සුද්ධ කරලා පියානෝ එකේ සුද්ධ කරන්න දෙයක් නැහැලු ඊට පස්සේ මෙයා මොකද කරලා තියෙන්නේ රෙද්දක් අරගෙන නෝට් එකට සුද්ධ කරලා මොකද සිඤ්ඤෝරා අර එන්න පොඩි බ්‍රේක් එකට සිඤ්ඤෝරා හැමතිස්සෙම පියානෝ කියනවනේ. ඉතින් මේ අයියා කරලා තියෙන වැඩේ පියානෝ එක සුද්ධ කරලා අර නෝට් එකට රෙද්දක් දාලා සුද්ධ කරලා ඔන්න වගේ සුන්දර කතා ගොඩක් තියෙනවා. ඔව්. ඉතින් අපි ඔබට කියන්නේ මේ කතාව මේ දිගටම අපිට යන්නට පුළුවන්. ඒ වුණාට අපි මේ වගේ වැඩසටහන් ගොඩක් විවිධ මාදිලි වැඩසටහන් ඔබට ගෙන්න බලාපොරොත්තු වෙනවද පොඩ්ඩක් මේ හාස්‍ය ගෙන එන කියන්නේ මේ හාස්‍ය උත්පාදනය වෙන කතා මේවා රස කතා අපි මේ ගැලරි චැට් මේ ප්‍රෝග්‍රෑම් එක තුළ තමයි විවිධ මාදිලි වැඩසටහන් ඔබට ගෙනෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා පහත සඳහන් දුරකථන අංකයට අංකනය කරලා අපිත් එක්ක එකතු වෙන්න නේද? ඉතින් අපිත් අවස්ථාව දෙනවා මේ වේදිකාව ඔබට ජාති ભેද ආගම් ભેද කුල මල කිසිම දෙයක් නැතුව ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම් කතා කරන්න පුළුවන් නම් සිංහල අපිත් එක්ක එකතු වෙලා ඔබේ අදහස් ඔබේ දේවල් මේ පොළොවට නිකන් පස්සෙලා යන්න දෙන්නේ නැතුව තව කෙනෙක් hina වෙනවා නම් ඒකෙන් යම් කිසි කෙනෙක් පොඩි හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නා මම කැමති ඒක සමාජගත කරනවා. අනිවාර්යයෙන්ම. එතන සමහර කට්ටිය හිතනවා අපි අක්කේ මේ ආව පස්සේ දැන් මේ අප්පෝ කතා කරා මිනිස්සු අපි ගැන කතා කරයි. අපිට බනි අපිට විවේචනය කරයි. ඉතින් ඕම හිතන් ඩිගුත් හැමෝම ඉතින් ඒ දේවල් හිර කරගෙන එහෙම වෙල්ලයි. ඉතින් අපිට බයින විදිහට අපි බැනුම් අහන විදිහ අපිට බයින විදිහ ඇහුවොත් එනම් මේ කිසි වැඩසටහනක් කරන්නෙත් නැහැ කවුරුත් නේද අක්කේ. අනිවාර්යයෙන්. අපිට හොඳ හෝ අපි සමහර කට්ටිය අපි ගැන දන්නේ නැතුව බයිනවා. සමහර කට්ටිය දන්නේ නැතුව තව කෙනෙක් බයිනවා දැකලා බයිනවා. සමහර කට්ටිය හොඳ කියනවා. අමරකට ඒ හැම දෙයක්ම විවේචන මේ හැම දෙයක්ම අපිට තියෙන උනයක් නැත්නම් අපි ජීවිතේට මේ හැමදාම හොඳ බලාගෙන හිටුත් අපේ ජීවිතේ ගමන යන්න චෝදනා ඔය ඔක්කොම බාර ගන්න එපා. ඉතින් මේ වැඩසටහනට සමහරට යෝජනා චෝදනා කියයි මේ බණි ඒක ඉතින් හැම එකක්ම අපි බලාපොරොත්තු වෙන තමයි මේ හැමදේම කරන්නේ. ඉතින් ඒක නිසා හොඳ හරි නරක හරි හැමදේම අපි ගන්න පුළුවන් දේ අපි ගන්නවා. අපිට කරන්න පුළුවන් දේ සමාජ වෙනුවෙන් අපි කරගෙන යන ගැලරි chat පළවෙනි වැඩසටහන නිමා කරද්දී ශිරන්තයක්ගේ බොහොම ස්තුතියි. අන්තිම වතාවට මොනවද කියන්න තියෙන්නේ මේ වැඩසටහනේ? බොහොම ස්තුතියි මල්ලි ගැලරි ටීවී මේ වැඩසටහනට මට ආරාධනා කරාට. හැමදාම කියනවා වගේ ඔයාගේ නිවේදන වෘත්තිය ඔයා බොහොම ඉහළින්ම කරනවා. අපේ මිලානෝ නගරයට අවාසනාවක්. ඉතින් ඔයා සහ ගැලරි ටීවී වගේ නාලිකාව දිනෙන් දින දියුණුවට පත් වේවා. ලෝකයට යමක් දෙන්නට ඔබ දරන උත්සාහය අනිවාර්යයෙන්ම සාර්ථක වේවා සඵල වේවා කියලා මේ අලුත් අවුරුද්ද සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියක් එහෙනම් ගිහින් එන්න තවත් ලස්සන දවසක හමු වෙමු බලාපොරොත්තු වෙන්න. අර කිව්වා වගේ පහත සඳහන් දුරකථන අංකයට කතා කරලා අපිත් එක්ක එකතු වෙන්න කැමති නම් විවිධ වැඩසටහන් වෙන්න පුළුවන්. ඒක ළමා වැඩසටහනක් වෙන්න පුළුවන්, වැඩිහිටියන්ට වෙන්න පුළුවන්, දේශපාලන වෙන්න පුළුවන්, සමහර කාලවට මේ කලාවට බැර වෙන්න පුළුවන්. ඕනෑම ක්ෂේත්‍රයක දෙයක් අපිත් එක්ක කතා බහ කරන සමාජගත කරන්න ඔබ කැමති නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරනවා. එහෙනම් සුබ දවසක් ගිහින් එන්න. තවත් ලස්සන දවසක හමු වෙමු බලාපොරොත්තු වෙන්න.